ඔබත් මෑතකදී බ්‍රේකප් එකට ෆේස් කරපු කෙනෙක්ද? ඉතින් no contact rule එක ගැන අහලා තියෙනවද? ඔව් බ්‍රේකප් එකකට මුහුණ දුන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ගැන අහුවොත් ගොඩක් හොඳයි. මොකද no contact rule තමයි ඔයාට හොඳම මෙතඩ් එක ඔයාගේ හිත සුවපත් කරගන්න. නැත්නම් එයා ආපහු එන්නත් ඉඩ තියෙනවා. හැබැයි ලොකුම දේ තමයි ඔයාගේ හිත සුවපත් කරගන්න එක. ඉතින් ඒකට ලොකු උදව්වක් වෙයි මේ no contact rule එක අනුගමනය කළොත්. මොකද මේ වෙලාවට නිතරම හිතෙන්නේ එයාට කෝල් එකක් දාන්න ඕනේ, මැසේජ් එකක් දාන්න ඕනේ. එයා කොහොම ඉන්නවද? මාව මතක් කරනවද? ඔය ගොඩක් දේවල් වලට හිතනවා ඇති. ඒක සාමාන්‍යයි. හැබැයි අපි හැමදාම ඕක හිත ඉන්න ගියොත් අපිට කවදාවත් ඉදිරි අනාගතයක් නැති වෙයි. හිත සුවපත් කරගන්න බැරි වෙයි. අතීතයේම ජීවත් වෙන්න වෙයි. ඒ නිසා මේ no contact rule එක පොඩ්ඩක් අත්හදා බලන්න ඔයාටත් හොඳ උපකාරයක් වේවි. මොකද no contact rule කියන්නේ? ඔව් බ්‍රේකප් එකකින් පස්සේ යම්කිසි කාලයක් කිසියම් සැලකිය යුතු කාලයක් එයා එක්ක කිසිම සම්බන්ධතාවයක් පවත්වන්න නැතුව ඉන්න එක තමයි no contact rule කියන්නේ. කියන්නේ මෙසේජ් එකක්වත් යවන්නේ නැහැ, කෝල් එකක්වත් දාන්නේ නැහැ, සෝෂල් මීඩියා ස්ටෝකින් කරන්නේ නැහැ, එයාගේ පෝස්ට් බලන්නේ නැහැ. අඩුමතරම එයා දැන් ඔන්ලයින් ඉන්නවද කියලා බලන්නවත් නැහැ. එයාගේ පරණ චැට්ස් කියවන්නවත් නැහැ. වෙන කෙනෙකුගේ ෆෝන් එකකින්වත් මේ වැඩේ කරන්න යන්නේ නැහැ. සැලකිය යුතු කාලයක් කියන්නේ මාසයක්, මාස දෙකක්, මාස 3ක් වගේ කාලයක් වෙන්න පුළුවන්. බොහෝ අය හිතන්නේ no contact rule කරන්න එයාව ගෙන්න ගන්න කියලා. නමුත් සයිකොලොජි වල මේකට තියෙන නිර්වචනය වෙනස්. මේක ඇත්ත අරමුණ තමයි ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙන තමන්ට තමන්ව සොයා ගන්න තියෙන මාවත කියන දේ. බ්‍රේන් එකට මොකද වෙන්නේ මේකෙදි? අපි කෙනෙක්ට ගොඩාක් වැදිලා ඉන්නකොට අපේ බ්‍රේන් එක යාව අපේ ජීවිතේ හැබිට් එකක් බවට පත් කරගන්නවා. එයාගේ උදේ මැසේජ් එක, කෝල් එක, එයාට කතා කිරීම, මැසේජ් කිරීම මේ හැමදේම බ්‍රේන් එකේ රිවෝඩ් සිස්ටම් එකට සම්බන්ධ වෙනවා. ඒ නිසා බ්‍රේක් අප් එකක් වුණාම මේ සියල්ලම කොලැප්ස් වෙලා යනවා. එතකොට දැනෙන්නේ මුළු ජීවිතේම නැති වෙලා ගියා වගේ. ඒක නිසා තමයි ඔයාට ආයෙ හිතෙන්නේ යාට කෝල් කරන්න. ආයෙත් මැසේජ් කරන්න හිතෙන්නේ ඒක. ප්‍රොෆයිල් බලන්න හිතෙන්නේ ඒකයි. ඒත් ඔයා හැමදාම මේ වැඩේ කළොත් කවදද ඔයා ඔයාගේ හදවතට ඉඩක් ලබා දෙන්නේ සුවපත් වෙන්න? මේ තුවාලේ හොඳ කරගන්න කවදද ඔයා ඉඩක් දෙන්නේ? no contact rule අතරම වැඩ කරන්නේ කොහොමද? ඒක වැඩ කරන්නේ එයාව ආවව ගෙන්න ගන්න නම් නෙවෙයි. මේකින් කරන්නේ ඔයාගේ මනස නිදහස් කරලා දෙන එක. නැවතත් සුවපත් කරන එක. තුවාලේ සුව කරන එක. දවස් දෙකක් ගියා කියලා නම් මේ දුක අඩු වෙන්නේ නැහැ. දුක එච්චරටම ගැඹුරුයි. සමහරට තවත් වැඩි වෙන්න පුළුවන්. හැබැයි කට්ට කාලා හරි දත් පිටි කාගෙන හරි මේ වැඩේ කළොත් ඔයාට දිනන්න පුළුවන්. මොකද මේ ලබා දෙන නිහඬ බව ඔයා නිහඬව මැරිලා වගේ ඉන්න කාලය තුලදී ඔයාට ලොකු ක්ලැරිටි එකක් ලැබෙනවා. එකක් තමයි ඔයාට ඔයාගේ ජීවිතය ගැන හොඳ පැහැදිලි බවක් ලැබෙනවා. ඔයාගේ හදවත, ඔයාගේ මනස ගැන පැහැදිලි බවක් ලැබෙනවා. ඒ වගේම එයා ගැනත් ඔයාට පැහැදිලි චිත්‍රයක් ලැබෙනවා. ඔයාලගේ රිලේෂන්ෂිප් එක ගැන, මේ බ්‍රේකප් එක ගැන ගොඩක් දේවල් පැහැදිලි කරගන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. හැබැයි ඔයා සත්‍ය වශයෙන්ම බොරුවට නෙමෙයි ඇත්තටම මැරිලා වගේ, හැංගිලා වගේ, ලෝකෙටම හොරෙන් ඉන්නවා වගේ ඉන්න ඕනේ no contact rule අනුගමනය කරනකොට. එතකොට කාලයත් එක්ක ඔයාට තේරෙන්න පටන් ගන්නවා ඔයාගේ බ්‍රේන් එක අලුත්ම හැඩයකට, අලුත්ම විදිහකට සාමාන්‍ය තත්යකට හැඩගැහෙන්න පටන් අරන් කියලා. ඔබටම තේරෙන්න පටන් ගන්නවා ඔයාගේ සතුට සම්පූර්ණයෙන්ම රඳා පවතින වෙන කෙනෙක් මත නෙවෙයි. ඒ සතුට තියෙන්නේ ඔයා තුලම කියලා ඔයාටම දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා no contact rule එක කියන්නේ ගේම් එකක් නෙවෙයි. කවුරු හරි ජෙලස් කරන්න හිතලා කරන දෙයක්වත් නෙවෙයි. ඒක හීලින් ප්‍රොසෙස් එකේම කොටසක්. no contact rule එක කියන්නේ එයාට පනිෂ්මන්ට් එකකුත් නෙවෙයි. මේකෙන් සම්පූර්ණයෙන්ම කරන්නේ ඔයාගේ හිතට සුවය ලබා දීම. මේ පෑරුණු තුවාලය ඉක්මනට සුව කර ගැනීමට කරන හොඳ පිළියමක් තමයි no contact rule කියලා කියන්නේ. සමහර විට මේ කරන කාලය තුලදී එයා ආපහු එන්නත් පුළුවන්. සමහරට නොඑන්නත් පුළුවන්. නමුත්
වැදගත්ම දේ තමයි ඒ කාලේ අවසන් වෙනකොට අනිවාර්යයෙන්ම ඔයාට තේරෙනවා ඔයාට ඔයාව නැවත හොයාගන්න පුළුවන් වුණා කියන දේ. ඔයාට ඔයාම නැවත හිමි වෙනවා මේ කාලේ අවසන් වෙද්දී. මොකද මේ නිහඬ බව තමයි ලෝකයේ ලොකුම හඬ. මේ නිහඬ බව ගොඩක් දේවල් කියනවා. ඉතින් ඒ කියන ගොඩක් දේවල් ඔයා නිහඬවම අහගෙන හිමීට ඔයාගේ හිත සූපත් කරගන්න උත්සාහ කරන්න. එසේනම් ඔබත් කවදා දවසක නෝ කන්ටැක්ට් රූල් අනුගමනය කරලා තියෙනවද? එහෙම නැත්නම් කරන්න බලාපොරොත්තු වෙනවද? පොඩි කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාගේ හිත සූපත් කරන්න ඔබට සහයෝගය දෙන්න. ඔබට සහයක් වෙන්න, ශක්තියක් වෙන්න අපි සූදානම්. එසේනම් දිගටම රැඳී ඉන්න. හිතට හඩක්